Hi guys, කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද අපි අලුත් වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් අද අපි යන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන ලස්සන ඇල්ලකට. ඉතින් ඔයාලට කොළඹ ඉඳලා පැයකමාරක් දෙකක් වගේ පොඩි කාලෙකින් මේ ඇල්ලට යන්න පුළුවන්. ඉතින් අපි ගිහලා බලමු ඇල්ල කොයි වගේද කියලා. ඉතින් අපි දැන් මේ ඉන්නේ පාදුක්ක හරියේ. මොකද මේ ඇල්ල තියෙන්නේ අවිස්සාවෙල්ල හරියට ලඟ වෙන්නේ. ඉතින් අපි කොළඹ ඉඳලා යන හින්දා අපි normal road එකේ තමයි යන්නේ. ඕනනම් කෙනෙක්ට highway දාන්නත් පුළුවන්. හෝමාගමින් දාලා. ඉතින් අපි දැන් අද යන දවස්වල නම් මේ දවස්වල ඉච්චර වහින්නේ නැහැ. දැන් දවස් දෙක තුනක ඉඳලා. කලින් නම් අතරම හයියෙන් වැස්සා. ඉතින් මේ දවස්වල වතුර කොහොමද කියලා හරියටම දන්නේ නැහැ. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඉතින් guys අපි ඊයේ ගියා මේ අපේ මේ අයියාගේ යාළුවෙක්ගේ ගෙදර. ඉතින් එතකොට අපිට දුන්නා මේ යාලා තැඹිලි ගෙඩි දෙකක්. ඉතින් අපි ඒක ඊයේ මේ ෆ්‍රිජ් එකේ දාලා එන ගමන් අරගෙන ආවා. ඉතින් දැන් අපි මේ හදන්නේ අතරමඟ නවත්තලා මේ තැඹිලි ගෙඩි ටික බොන්න. කොහොමද? කූල්. අපි ඩිවිෂන් එකේ තමයි දැම්මේ තමයි තැඹිලි ගෙඩි ටික. කූල් කරදියා. අපි හරි ලස්සන තැනක ඉන්නේ මේ රබර් ගස් වලින් වට වෙච්ච තැනක. කොහෙද කියලා නම් හරියට දන්නේ නැහැ. අතරමඟ තමයි ඉන්නේ. මාර කූල් නේ. කොහොමද කූල් එක? හොඳටම කූල් එක තියෙනවා. අපි දැන් සෑන්දුරක් ආවත් එක කූල් එක පොඩ්ඩක්වත් ගිහිලා නැහැ. අය කමුල යන්නේ නැති. ඔව් තව ගෙඩියක් තියෙනවා. දෙකම තියෙනවා. කපනවද? එදි බොන්නේ. ඒක අපි තව ටික දුරක් ගිහිල්ලා බොමු. ඉතින් guys අපි දැන් ළඟටම වගේ ඇවිල්ලා තියෙන්නේ. තව කිලෝමීටර් 2-3ක් වගේ තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් මේ පාර නම් එහෙම ලොකු පාරක් නෙමෙයි, සාමාන්‍ය කඩු පාරක් තියෙන්නේ. ඒ වගේම මේ මෙතන අපි එනකොට දැක්කා මේ මම හිතන්නේ හා පැත්තෙන් ඇල්ල ගලාගෙන යන ඇල්ල දිගටම යනවා. අතරමඟ මේ වාහන නවත්තලා කට්ටිය ආන ගමන් හිටියා. ඉතින් ඒ වගේ අතරමඟත් මේ නාන්න පුළුවන් මේකෙන්. අපි දැන් ඇල්ල ගාඩම යනවා. අපි ඉතින් ගිහලා බලමු අද සෙනග ඉන්නවද මොකද කියලා. මේ ඉතින් ඇල්ල ගාඩට ගිහිල්ලා හම්බෙමු. මේ වගේ පාරක තමයි අපිට අන්තිම මීටර් 500 යන්න තියෙන්නේ. පාර නම් චුට්ටක් පටන් ගන්නකොටම නම් ටිකක් කවුල් වගේ. බලමු අපි යන ගමන්. මෙයාලා අපිට ඇල්ල පේනවා මෙතන. වසන්න ගලාගෙන යනවා.
පොඩි තියෙනවා මේ පාක්කයක් එහෙම වලට එන වාහන දාන්න එමත්. එයාලා ඉතින් බලනවා කියලා කියනවා. ඉතින් අපි දැන් මේ වාහනේ දාලා පල්ලට යන්න හදන්නේ. ඉතින් පොඩ පල්ලට බහින්න ඕනේ. දැන් ඉතින් අපි ලක්ෂණ ගයි අර පල්ල වල පේන ඇති තියෙනවා ලොකු තියෙනවා නිකන් පොඩි පූල් එක වගේ. ඉතින් දැන් අපි ඉන්නේ ඇල්ල ගාවමයි. ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කේ තියෙන කුමාරි ඇල්ලට. ඉතින් මේ ඇල්ල එහෙම ලොකු උසකින් වැටෙන ඇල්ලක් නෙමෙයි. මේ ඇල්ල මීටර් 4ක් තමයි උස වෙන්නේ. අපි ඔයාලට පෙන්නන්න මේ ඇල්ල. ඒ වගේම මේකට කුමාරි ඇල්ල කියන මේ නම හැදිලා තියෙන්නේ සීතාවක රජතුමාගේ කුමාරි කියන දුව මේ ඇල්ල ගිලිලා මේ නැති වෙලා තියෙන ඒකින්ද තමයි මේකට කුමාරි ඇල්ල කියන නම හැදිලා තියෙන්නේ. guys අපි මේ දැන් ඇල්ල ගාවට ඇවිල්ලා නාන්න කලින් මේ කනවා මොකද මේ අපි දෙක කාලාවේ නෑ මේ බඩගිනි ඉතින් අපි කාලා නම් මොකද කෙනගත් දුන්නා ටිකක් බලමු. අපි කාලේම දැන් නාන්න කියලා තමයි හදන්නේ. අතන මාර කෙනෙක් ගොඩක් ඉන්නේ මේ වීකෙන්ඩ් එකේ නේද? අපි දැන් අපි මාරු කරගත්ත නාන්න කියලා. දැන් මෙතන සෑහෙන ජරා වෙලා තියෙන කට්ටිය වෙලා නම් මම දාලා කරලා. හැමතැනම තියෙනවා. ඉතින් ගොඩක් මේ වෙන්නේ අර කට්ටිය ගොඩක් ළඟ ඉන්න වෙන්නේ. අපි ඇල්ල පළට යන්නේ නැහැ උඩ හරියට තමයි නාලා. අර පින දින සෙනග මේ මාර සෙනග ගොඩක්. මේ ඉතින් ඇල්ල ගාව නාන්නේ මේ පොඩක් උට්ට යනවා මොකද මාර සෙනගක් ඉන්නේ. බැරි දෙමන. බඩු ඔක්කොම අරන් යන්න ඕන උඩට. මේ ටික උඩ හරි හොඳයි නාන්නේ. හරි මෙන්න හරි. අපි උන් උඩ හරි නාන්න බෑ. අතන මාර සෙනගක් ඉන්නේ නේ. guys අපි ආව නාන්න සීතලයි වතුර නම් හොඳට තියෙනවට වට පිට මේ මාර අපිරිසුදුයි සීතලයි වගේ මේ අයිසාවල පැත්තට යන්නේ ඉන්නේ මාර සීතල මාර කියන්නේ දැසර වස වෙනාර බහිනකොට මාර සීතලයි තියෙනවා අද එච්චරනේ අවුව ඉඳ නැත්නම් අනිත් දවස්වල මාර සීතලයි වතුරත් සාමාන්‍ය ගන්න කියනවා අපි හිතුවේ මේ උඩ හරිය වැඩි ගැඹුරු නෑ කියලා හැබැයි මේ උඩට එද්දි මාර ගැඹුරුයි ගැඹුරු කියන්නේ සාමාන්‍ය අපේ ඉන වගේ වෙනකම් වතුර තියෙනවා ඈත උඩට වෙන්නේ ගන් ගැඹුර නැති වාගේ කියලා කියන්න පුළුවන් නැහැ. අපි ඉඳ ගන්නේ මේ ගානට. කට්ටිය සද්ද පේනවා ඇති. තව එනවා සෙනග. ඉතරයි.
දැන් අපි නාලිවර වෙලා මේ ටික දුරක් අපි ආව ඉස්සරහට. ඔයාලට මතකද මම කලින් කිව්වා අපි දැන් ගියේ ඇල්ල ගාවටමයි. ඇල්ලට කලින් ඇල ගලාගෙන යනවා. ඉතින් ඒ අතරමඟත් මේ ඔයාලට නාගන්න පුළුවන්. අපි දැන් ඉන්නේ මේ තැනක. ඔයාලට අර ඈතින් පේනවා ඇති කට්ටිය මේ හරියට නානවා. ඉතින් ඔයාලට ඇල්ල ගාවටම යන්න නැතුව මේ වගේ තැනකින් නාගන්න පුළුවන්. මේ වගේ තැන්වල සෙනග අඩුයි. ඉතින් මේ වගේ තැනකින් නාගන්න පුළුවන්. ඉතින් අදට අපි අපේ මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් ඔයාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා අපේ වයිබ් එකට set වෙන්න. ඒ වගේම ඔයාලගේ අදහස් අපිට comment කරන්න, like එකක් දාන්න, තවත් කෙනෙක්ට බලන්න share කරන්න. ඒ වගේම ඔයාලා අපේ කලින් වීඩියෝස් තාම බලලා නැත්නම් අපි උඩින් link එක දාන්නම්. ඒ වීඩියෝස් එක අනිවාර්යෙන් බලලා එන්න. අපි එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝයක් අරන් එන්න. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.